පොඩ්ඩකින් ඔයා තාම දන්නේ නැද්ද ඔයාගේ ස්කින් කලර් එකට මැච් කරලා ඇඳුමක් තෝරගන්න? ඔයාගේ ස්කින් කලර් එකට ගැලපෙන කලර්ස් මොනවද කියන දන්නේ නැද්ද? අයියෝ ළමයි. හරි. ඉන්නකෝ. මම අද කියලා දෙන්නම් කොහොමද ඔයාගේ ස්කින් කලර් එකට හරියන විදිහට කලර්ස් මැච් කරන්න කියලා. හොඳද? ඔන්න එහෙනම් ගොඩාක් දිගට ඕනේ සමහර කට්ටිය නම් කලර් සර්කල්ස් අරගෙන ඔයාලට ලොකු දේවල් කියලා දීලා තියෙනවා. ඒවත් බලන්න YouTube එකකින් සර්ච් කරපුවාම එනවා. ඒවත් ගොඩක් වැදගත්. මම කියලා දෙන්නම් හරිම සරල විදිහට කොහොමද ඔයා ස්කින් කලර් එකට හරියන විදිහට කලර්ස් මැච් කරන්න කියලා. අපි මෙහෙම ගමුකෝ. light colors, dark colors, එතකොට ඒ අතරමැද්දේ තියෙන අපි යන තලලු සමක් කියලා මධ්‍යස්ථ සම. එහෙම. light colors කියන්නේ සාමාන්‍යයෙන් සුදු අයට. සුදු ස්කින් එකක් තියෙන. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍ය foreigners ලාගේ තියෙන කලර් එක. කියන්නේ ගොඩක් විදේශි කට්ටිය ගොඩක් සුදුයිනේ. අන්න ඒ රෝස පාට හුරු සුදු. අන්න ඒ සම. ඉතින් ඒ වගේ කලර් එකක් තියෙන කෙනෙක්ට ජුවලරි ගත්තොත් නම් මම හිතනවා ගොඩක් සිල්වර් කලර්ස් ගැලපෙනවා. ඒ වගේම තමයි යාට සිල්වර් කලර් ඇඳුම් උනත් සිල්වර් කලර් සපත්තු සේරප්පු උනත් යාට ගොඩක් ගැලපෙනවා. එතකොට නිල් පාට, කොළ පාට, රෝස පාට, රතු පාට, කළු සුදු නම් ගැලපෙන්නේ නැහැ. නිල්, කොළ, රෝස, රතු, තද නිල්, තද රතු, මෙරුන් කලර්ස් වගේ කලර්ස් යාට ගොඩක් ලස්සනයි. ඒ වගේම තමයි අපේ තලලු හමක් තියෙන කට්ටියට, ඒ කියන්නේ ඉන්දියාව, ලංකාව වගේ රටවල් වල ඉන්න කට්ටියට සාමාන්‍යයෙන් තියෙන තලලු හමක්නේ. කහ පාටට හුරු හමක්. ඉතින් එයාලට කහ පාට, දුඹුරු පාට, තැඹිලි පාට, නිල්, එතකොට රතු වගේ පාටවල් ගැලපෙන පැස්ටල් කලර්ස් නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ. හැබැයි වඳින්න ආසයි නම් ඔයාට පුළුවන් අර කලර්ස් එක්ක මැච් කරලා අඳින්න. එතකොට ගොඩක් ලස්සනයි. ගෝල්ඩ් ජුවලරි පාවිච්චි කරන ගෝල්ඩ් ජුවලරි තමයි ඔයාට ගොඩක්ම ලස්සන. සිල්වත් හොඳයි. හැබැයි මම මේ කියන්නේ ඔයාට ගොඩක්ම ලස්සන දේ ගැන. ඒ වගේම තමයි අපේ චොක්ලට් කෙල්ලෝ. ඔයාලටත් ගෝල්ඩ් ජුවලරි තමයි ගොඩක්ම ලස්සන සිල්වර් පාටට වඩා. පාටි එකට වගේ යනවා නම් ගෝල්ඩ් පාට යූස් කරනවා නම් ගොඩක් ලස්සනයි. ගෝල්ඩ් පාට ඇඳුම්වත් ඔයාට ගොඩක් ලස්සනයි. එතකොට තව අපේ චොක්ලට් කෙල්ලොන්ට තද දම්, එතකොට සුදු, රතු, තැඹිලි, අලු පාට, එතකොට ලා නිල්, ගෝල්ඩ් කලර්ස් තමයි ඔයාට ගොඩක්ම ලස්සන වෙන්නේ. එතකොට තද දුඹුරු, කළු ඒ වගේ පාටවල් නම් ඔයාට ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔයා අඳින්න ආසයි නම් ඔයාට පුළුවන් දැන් දුඹුරු පාට අඳින්න ආසයි කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් තැඹිලි පාට එකේ ටිකක් තද පාට ඒ වගේ අරගෙන අඳින්න පුළුවන්. ඉතින් මෙන්න මේවා තමයි ඔයාලගේ හම වලට ගැලපෙන පාටවල්. මේ මම හොයාගත්ත විස්තර ගොඩාක් සාරාංශයක් විදිහට තමයි ඔයාලට කිව්වේ. යටින් ෆොටෝස් දාලා තියෙනවා. ඒවා බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඔයාගේ ස්කින් එකේ ටයිප් එකට කොහොමද ඔයා ඇඳුම් තෝරගන්නේ, කොහොමද කලර්ස් හොයාගන්නේ කියලා. ඒ කියන්නේ ෆර්ම් ස්කින් එකක්ද, කූල් ස්කින් එකක්ද, නියුට්‍රල් ස්කින් එකක්ද ඔයාට තියෙන්නේ. එතකොට ඒ ස්කින් එකට කොහොමද ඔයා ඇඳුම් තෝරගන්නේ, මොන කලර්ස්ද ඔයාට ගැලපෙන්නේ. අන්න ඒ විස්තර ටික ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. එතකල් මම සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න. තව අලුත් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම උත්සාහයි.